සුබ දවසක් හැමෝටම ඩේලි එලේෂ් YouTube channel එකට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරන් ආවේ බබාලට රසට හදලා දෙන්න පුළුවන් හැලප රෙසිපි එකක්. මේක අපිට බබාගේ අමතර ආහාර වේලකට හදලා දෙන්න පුළුවන්. මුලින්ම මම ෆෑන් එකට සීනි මේස හැඳි 3ක් දාගෙන ඒකට වතුර කෝප භාගයක් විතර දා ගන්නවා. දාගෙන සීනි ටික හොඳට දිය කර ගන්නවා. මෙතනදී අපිට සීනි පැණියක හදා ගන්නවත් උවමනා වෙන්නේ නැහැ. සීනි ටික දිය වෙනකන් ලිපේ තියාගත්තම හොඳටම ඇති. සීනි එක මෙහෙම බුබුලු දාගෙන එනකොට මම මේක ලිපෙන් අයින් කර ගන්නවා. ඊළඟට මම වාජනයක් අරගෙන ඒකට කුරක්කම් පිටි කෝප්පයකුයි ඒකටම පාන් පිටි කෝප්පයකුයි පෝල් කෝප්ප භාගයකුයි දා ගන්නවා. ඊට පස්සේ මම මේ ටික හොඳින් කලවම් කර ගන්නවා. ඊට පස්සේ මම මේකට සීනි හදාගත්ත සීනි පැණි එක දාගෙන ටික ටික අනා ගන්නවා. එකපාරම සීනි පැණි ටික දා ගන්න ඕනේ නැහැ. ටික ටික දාගෙන ඩෝ එක හදා ගන්න පුළුවන් අපිට. පිටි මිශ්‍රණය අපිට අතේ නොයැලෙන ගානට හදා ගන්න ඕන. ඊට පස්සේ මම හල් මිල්ල කොළ කිහිපයක් අරගෙන මේ වගේ බෝල මේ විදිහට තියා ගන්නවා. ඊට පස්සේ මේ වගේ තුනී කර ගන්න ඕන. මේ විදිහට මේ තමයි මම තුනී කරගත්ත හැලප ටික. දැන් මේ ටික හුමාලෙන් තඹ ගන්න හදන්නේ. දැන් මේ ටික මම දර ලිපේ හුමාලෙන් තඹ ගන්නවා. විනාඩි 20ක් විතර හුමාලෙන් තඹ ගන්න ඉවර වෙලා මම මේක ලිපෙන් බා ගන්නවා. මේ විනාඩි 20කට පස්සේ හැලප ටික ඔයාලා මේ කවුරුද්දකට අඩු බබාලට හදලා දෙනවා නම් සීනි ටිකක් අඩු කරලා මේක හදා ගන්න පුළුවන්. බබාගේ අමතර ආහාර වේලකට මේ හැලප හදලා දෙන්න පුළුවන්. ඇත්තටම ගොඩක් රසයි බබාලා ආසාවෙන් කනවා. එහෙනම් අපි අදට ගිහින් එන්න. මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක් හැමෝටම. අමතක නොකර මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම තව කෙනෙක්ට බලන්න share කරන්න. සුබ දවසක් හැමෝටම.